බුද්ධ සංසර්ගයට පිරිමි අය ඇයි මෙච්චර කැමති කියන දේ. මේක ඇත්තටම පරිස්සම් සහිත ලිංගික ක්‍රියාවලියක්ද? ප්ලෙෂරබල් කරලා පරිස්සම් සහිත කරන්නේ කොහොමද කියලා අද මම ඔයාලව දැනුවත් කරනවා. ඒ වගේම ගොඩක් දෙනෙක් මේ සම්බන්ධව දැනගන්නේ මේ අසභ්‍ය දර්ශන තියෙන චිත්‍රපටි බලලා. ඔයාලා දකිනවා මේවල ඉන්න කපල්ස් ගොඩක් සතුටු වෙනවා මේ දේ කරලා. ඒ වගේම මිහිරි නාදනිකුත් කරනවා මේ දේ කරලා. ඇත්තටම ඔය කියන විදිහට මේකේ සතුට තියෙන්නේ මේක කොහොම හරියට කරොත්ද කියලා අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේක කරපු අය මේ සම්බන්ධව කතා කරන විදිය පිරිමේ විතරක් නෙමෙයි ගෑනු අය පවා මේ දේ ගොඩාක් ඉන්ටරෙස්ට් කරලා කතා කරන නිසා මේ කතා බහත් එක්ක මේක නොකරපු කෙනෙකුට මේක කරන්න ආසාව එනවා નિરાයාසයෙන්ම. ඒ වගේම මේ අත්දැකීම එක වතාවක් හෝ දෙවතාවක් ලබාගත්තු පිරිමි කෙනෙක් දන්නවා සාමාන්‍යයෙන් යෝනි මාර්ගයට වඩා මේ ගුද මාර්ගය පොඩ්ඩක් තද වැඩි කියලා. ඉතින් මේ විදිහට කරේ නැත්නම් මේ අත්දැකීම අනිවාර්යයෙන්ම අමීරි අත්දැකීම බවට පත් වෙනවා ඔබ දෙපළටම. මම ඩොක්ටර් නාමල් ජීසිංහ. අපි මේ YouTube channel එක අපි නිර්මාණය කරලා තියෙන්නේ මේ ලිංගික දේවල් ගැන කතා කරනවා වගේම ඒ දේවල් ගැන ඔයාලට තියෙන ප්‍රශ්න විසඳලා ඔයාලගේ ජීවිතය ලස්සන කරන්න. ඉතින් ප්‍රථම වතාවට අපි YouTube channel එක බලන්නේ channel එක හොඳයි කියලා හිතනවා නම් අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා bell icon එක click කරලා මේ වීඩියෝ එක බලන්නයි කියලා ඉතාමත්ම ආදරයෙන් ඉල්ලා සිටිනවා.